හලෝ එයාලව ඉතාමත්ම ආදරේ මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මේක මගේ පළවෙනි vlog එක වෙයි. ඉතින් subscribe කරන්න කියලා මුලින්ම මං ඉල්ලනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් ගේන්නේ අපේ කතරගම ගියපු ගමන ගැන. ඉතින් කලින් දවසේ මම ඔක්කොම ඇඳුම් පැක් කරලා ගොඩාක් බිසි වෙච්ච දවසක් කලින් දවස. ඉතින් ඒ නිසා මට ඒක ගේන්න බැරි වුණා. ඉතින් ඔන්න අපි කොහොම බඩු ටික පැක් කරලා බබාගේ බඩු ටිකක් පැක් කරලා ඔක්කොම තියාගෙන රෙඩි වුණා කතරගම යන්න. ඉතින් අවශ්‍ය හැම දෙයක්ම ගත්ත නිසා ගමනට පහසුයි කියලා මම හිතනවා. ඉතින් අපි පිටත් වුණේ උදේ 7ට වගේ ගෙදරින් හයිවේ එකට දානකොට මොන වෙලාව. ඉතින් හයිවේ එක ඉතින් ගොඩක් පැහැබර දවසක් නිසා ඔන්න ඔය වගේ ගොඩක් ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. අපිට හරි ගමන ලේසි. ඉතින් පාන්දර අපි කන්න නැවතුනේ සර්විස් ඒරියා එකේ කෑම කාලා යන්න. ඇත්තට මෙතන සර්විස් ඒරියා එකේ වීකෙන්ඩ් එකක ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. ඉතින් කිරිබත් කෑවා. කිරිබත් කානකොට ඔන්න ඔයා තාම නීති යන්නේ පා. මේ කියන්න ඕන විශේෂ දෙයක් වෙන දවස්වල වගේ ඇත්තටම දැන් නම් මේ සර්විස් ඒරියා එකේ කෑම කිසිම රසක් නෑ. මම දන්නේ අපි ගත්ත තැන ඉඳපුවේද කැෆේ එකකුත් අපි බිව්වා. ඊළඟට අපි අපේ ගමන පිටත් වුණා. ඉතින් මෙයා හුත්තට නීති. මටත් නිින්ද ගියා මං හිතන්නේ පැය 2ක් වගේ වෙලාවක්. මට ඒ ටික නම් ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. මෙන්න මේක මම හරිම ආස දෙයක් තමයි හයිවේ එක යනකොට මෙන්න මේ අහස වීඩියෝ කරන්න මාර ආසයි. නැගිටලා මම ඔන්න ඔය හාල් පිටි මුරුක්කු එක කෑම මාර වරහයි. ඉතින් අපි කතරගමට 10 වගේ වෙනකොට ආවා. අපි ගත්ත හොටෙල් එක තමයි මේ. ඉතින් මේ හොටෙල් එකේ යෝඩි ගන්න හොටෙල් එක. ලොකු බජට් වලට මේ පාර අපි හොටෙල් සෙව්වේ නැහැ. අපි බැලුවේ මූලික වශයෙන්ම හොඳ පිරිසුදුකමක් තියෙන තැනක්, කෑම හොඳ තැනක්. ඉතින් අපිට මේක හම්බ වුණා. ෆැමිලි එකට මෙන්න හොඳට තියෙනවා. ඒ නිසා අපි මේක ගත්තා. AC rooms ලොකු දේවල් මේකේ තිබෙන්නේ නැති වුණාට ගොඩක් පිරිසුදුකමක් තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ කතරගම පැත්තේ ආවොත් යෝඩි ගාර්ඩන් හොටෙල් එකට යන්න. ඒක හරි හොඳයි. හොඳ ප්‍රයිස් එකකට ගන්න තියෙන්නේ. හවස ඉතින් ඔෂ්‍යාකිම දාලා අපි අපේ ටී එක ගත්තා. ඒක මම තමයි හදාගත්තේ. මම ඔක්කොම බඩ ගෙනිච්ච නිසා අවශ්‍ය හැම දෙයක්ම මම ගෙනියනවා ට්‍රිප් එකක් යනකොට. ඉතින් මම මෙන්න මේ කිට් එක තමයි ඇන්දේ පූජාවට යන්න. සුදුම ඇන්දේ නැහැ ඉතින්. ඉතින් මම රෙඩි වෙලා චුට්ටක් ඉතින් ඔය පොඩි වීඩියෝ ටිකකුත් ගත්තා. ඉතින් අපි පිටත් වුණා පූජාවට යන්න හවස 5 වෙද්දී. මුලින්ම ගියේ කිරිවෙහෙරට. කිරිවෙහෙර ගාවටම වාහනේ ගෙනිච්ච නිසා එතනින් බැහැලා මෙන්න මේ මල් ටික ගන්න මේ අක්කගේ කඩේ ගාව නවත්තුවා. අනේ ඇත්තටම ලස්සන රෝස මල් ටිකක් තිබ්බා. මම ඉතින් අවශ්‍ය මල් ටිකක් ගත්තා යාට. එයා මොන හරි මට කිව්ව මට මතක නෑ ඒ වෙලාවේ. ඉතින් මල් ටිකත් අරගෙනම අපි ගියා කිරිවෙහෙරට. මේ කිරිවෙහෙරෙත් එදා ලොකු සෙනගක් හිටියේ නෑ. ඉරිදා දවසක් නිසා වෙන්නේ නැති. මේ පාර නම් ඇත්තම ඔෆ් සීසන් එක නිසාද කොහෙද නිදහසේ හිතට ඕනි විදිහට කිරිවෙහෙර වැඳ පුදා ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් අපේ පුතු පැටියත් බලන්නකො ලස්සනට යා වඳිනවා. ඉතින් නිදහසේ වැඳගෙන අපි 5:45 වගේ වෙද්දි තමයි පූජාවට ගියේ. ඉතින් පූජාවේ ෆොටෝස් වීඩියෝස් නම් මොකොත්ම ගත්තේ නැහැ. අපි ක්‍රෑ කෑම ගත්තේ අපි හිටපු හොටෙල් එකේ. අපි ලොකු දෙයක් නම් කෑවේ නෑ. ඇත්තටම කෑවේ පැස්ටා එකක් බබාට ඕනේ නිසා මම කෑවා නූඩල් එකක්. හැබැයි මේ හොටෙල් එකේ ගොඩක් කෑම රසයි. ඒක තමයි මුලින්ම කියන්න ඕනේ. පිරිසිදුකම වගේම හොඳට කෑම ටික නම් තියෙනවා. ඉතින් බබා ඒක කාලා ආයිස්ක්‍රීම් එකක් ඉල්ලුවා. ඉතින් බලන්නකෝ ආයිස්ක්‍රීම් එක නම් මඩවත් දෙන්නේ නැතුව එයා කාලා ඉවර කරා. පහුවෙන්ද උදේම යාව පූල් එකට දැම්මා. ස්විමින් කරන්න ගොඩක් ආස නිසා මම පැය 2ක් වගේ උදේ 6 ඉඳලා 8 වගේ වෙනකල් එයා පූල් එකේ තිබ්බේ. ඉතින් එයා හොඳට එන්ජොයි කරා. ඉතින් මම චුට්ටක් මේ වටපිටාව ඔයගලන්ට වීඩියෝ එකක් විතර ගේන්නම්. මේ ලොකුවට මම ඇත්තටම ගත්තේ නැහැ. මේ ඇත්තට මේ වටපිටාවත් හරි හොඳයි පිරිසුදුයි. ඔය වගේ ෆොටෝ වීඩියෝ එකක් තමයි මම චුට්ටක් ගත්තේ. අර ඉරේලිය මුලට එන හින්දා ලොකුවට වීඩියෝ කරගන්න බැරි වුණා. උදේ පාන්දර මට කතරගමනේ. ඉතින් අපි 8:00 විතර තමයි සෙල්ල කතරගම ගියේ. ඉතින් සෙල්ල කතරගමත් අර මේ පාර නම් අර මුල්
අවුරුද්දේ මුල වගේ මේ පාර නම් ඇත්ත ලොකු ක්‍රවුඩ් එකක් හිටියෙත් නැහැ. අපි නිදහසේ පූජාවල් තියලා වැඳලා කරලා ඉතින් ඊදා දවසේ ඔක්කොම වැඩි ගිහින් අපේ විදිහට. ඉතින් අවසානයේ 11ට ටිකක් වුණා ගෙදර එන්න. ඉතින් මම ඉතාලම පොඩි වීඩියෝ ටිකක් තමයි ගෙනාවේ. ඉතින් එදා දවසෙත් හොඳ දවසක් දිවැස්ස නැති දවසක්. ඉතින් නිදහස අපි ගමට ආවා. ඉතින් ඔයගොල්ලන්ගේ මම ගොඩක් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න කියලා. මේක මගේ පළවෙනි YouTube channel එක නිසා, YouTube video එක නිසා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.